හැමෝටම සුබ සන්ධ්‍යාවක් එහෙනම් මං චතුර තීක්ෂණ මුලින්ම දුමින්සර්ගේ අපි පන්ති වැඩපිළිවෙල ගැන පොඩ්ඩක් කියලා ඉන්න. ඇත්තටම තියරි උගන්වන එක අතින් ගත්තොත් දුමින්සර් ඇත්තටම ඉහළ මට්ටමක ඉන්න ගුරුවරයෙක්. ඒ තරම් හයි ලෙවල් එකේ පේපර් වගේක් දුමින්සර් කරා. ඇත්තටම ඒ ගැන කියන්න ඕනේ විශේෂයෙන්ම. ඒ වගේම ආයෙ කියන්න ඕනේ දුමින්සර්ගේ පාස් පේපර් ටික ගැන. මං ඇත්තටම වැඩ කරනවා කියලා මං කරේ ගොඩක් පාස් පේපර් කරපු එක. වෙන කොහෙන්වත් පොත් එහෙම අරන් කරෙත් නැහැ. දුමින්සර්ගේ පාස් පේපර් පොත් ටිකම තමයි ඔක්කොම කරගත්තේ. ටියුට් වල ගණන් වැඩි හද සර් ඔයාලට එකම කියයි. පාස් පේපර් ටික මුලින්ම කරලා ඉන්න. එතන යතන අවුරුදු 40ක විතර පාස් පේපර් තියෙනවා. ඕනයක් කවර් කරගන්න පුළුවන්. සර්ත් පන්ති සමහර ඒවා කරනවා. අනිවාර්යෙන් ඒ ටික අරන් කරන්න. දැන් මම ෆිසික්ස් MCQ 48යි කිව්වනේ. හැබැයි ආයෙ කියන්න ඕනේ දුමින්සර්ගේ පේපර් වල 50 තිබිලත් නැහැ MCQ. ගොඩක් වෙලාවට 45ට අඩුවේ 30 ගණනුත් තිබ්බා මතකයි. A-level පේපර් වල ඇත්තටම හොඳ පේපරයක් දෙන්නේ. ඒ හින්දා තමයි මම හිතන්නේ A-level පේපරේ පැයකමාරක් වගේ යන කලින් මං ඉවර කරා. මං එළියට ඇවිල්ලා හව කට්ටියකින් වෙලාව කොහොමද කියලා එච්චර ලේසි වෙන A-level පේපරේ දුමින්සර් හොඳට පේපර් කරපු හින්දා කියලා ඇත්තටම මේක කියන්න ඕනි. දැන් ඔයාලටත් ඉස්සරහට හොඳ සුභෝගභෝගී A-level දෙයක් ගත කරමින් හොඳ රෑන්ක් එකක් දාන්න කියලා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.